මචං මෙහෙමයි. අපි හිතමු මොකක් හරි ප්‍රස්ථාරයක් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රස්ථාරය මම මෙතන නිකන් සරල රේඛ එකක් ගත්තේ. එතකොට ඒකේ අනුක්‍රමණය තමයි ඩිෆරෙන්ෂියේෂන් කියන්නේ. හරිද? ඒකේ එතකොට ඒ graph එකෙන් පල්ලෙහා තියෙන මේ පල්ලෙහා කියන්නේ graph එකයි x axis එකයි අතරේ තියෙන පොඩි ඉඩක් area එක. ඒක හොයාගන්න තමයි අපි ඉන්ටිග්‍රේෂන් පාවිච්චි කරන්නේ. එතකොට ඒකෙන් ඔයාලට ඔය දෙකම තියෙනවා. ඒක ඉස්සෙල්ලාම අපි ඩිෆරෙන්ෂියේෂන් පැත්තට ගියොත් ඔයාලට මෙන්න මේක තමයි තියෙන cos outline එක. හරිද? මුලින්ම තියෙන rules ටික. ඊට පස්සේ කියන්නේ ෆන්ක්ෂන් දෙකක් හරියට වැඩි ප්‍රමාණයක් හරි තියෙනවා නම් ඒකට අදාළ multiplication and division rule එක තියෙනවා. ඊට පස්සේ parametrics and chain rule එක තියෙනවා. එතනින් ගියාට පස්සේ higher derivative වලට තියෙනවා. ඊට පස්සේ මේක නම් පොඩි කෑල්ලක් ඒක අන්තිම හරියදී බලාගමු. ඊට පස්සේ අන්තිමට තියෙනවා graphs වලට එන ටික. එතකොට මේකෙන් මෙන්න මේ මුල් පොයින්ට්ස් දෙක තුන තමයි පොඩ්ඩක් බේසික් ටික තියෙන්නේ. එතනින් මම මෙතනින් D1 කියලා අරන් තියෙන්නේ මේ පළවෙනි එක derivatives යටතේ පළවෙනි කොටසට තියෙන එක rules. එතකොට මේ ටික තමයි අපිට basic functions වලදී හම්බෙන්නේ. එකක් තියෙනවා y = x to the power n. එතකොට මේ වගේ ෆෝම් එකකට තියෙන ෆන්ක්ෂන් එක dy/dx එන්නේ මෙන්න මේ ෆෝමියුලා එකේ. මේක ඇවිල්ලා ස්ටෑන්ඩඩ් ෆෝමියුලා එකක්. ඒක ආයෙත් ප්‍රූෆ් කරන්න ඒවා මොකුත් නැහැ. නිකන් ගණන් ටිකක් විතර ඔයගොල්ලන් දාලා තිබ්බ දරා. ඊට පස්සේ මෙන්න මේ y = c කියන්නේ මෙතනදී නියතයක්. කියන්නේ ඉලක්කමක්. constant කියන අදහසින් තමයි c කියලා තියෙන්නේ. එතකොට ඒක අපි differentiate කරොත් ඒකේ value එක හැමතිස්සෙම 0. හරිද? ඒක අපිට මේකෙන් ඔප්පු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ x to the power n කියන ෆන්ක්ෂන් එක අරගෙනත් මේක බිඳුව වෙන වෙටි කරන්න පුළුවන්. මේක ගානක් දාලා පෙන්නන්න. ඊට පස්සේ මෙතන තියෙනවා y = sin x. එතකොට ඒකේ dy/dx එක cos x විදිහට එන්නේ. ඊට cos x අවකලනය කරාම -sin x tan x වල මෙහෙම. ඊට පස්සේ මෙන්න මේ ෆෝමියුලා එක ඔයගලන්ට ලෙක්චර් නෝට් එකේ දීලා තියෙනවා. හරි. එතකොට ඒකට නිකන් පොඩි එක්සැම්පල් ටිකක් ගත්තොත් මෙතන මුලින්ම අපි කතා කරපු xn ෆන්ක්ෂන් එක. එතකොට අපි එක්සැම්පල් එක ගත්තොත් y = x to the power 3 කියලා. දැන් මේක අර ෆෝමැට් එකේ තියෙන්නේ. හරිද? x තියෙනවා. ඒකට අදාළ බලයක් තියෙනවා. එතකොට මේක අපි ඩිෆරෙන්ෂিয়েට් කරොත් dy/dx equals එතන තියෙන x to the power 3. එතකොට ඔයාලා graph එක අරන් බැලුවොත් පේනවා මේක අවකලනය කරාම මෙන්න මේ n කියලා තියෙන බලය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ x කියන ටර්ම් එක හැමම තියෙනවා. හැබැයි උඩ power එක අඩු වෙලා තියෙනවා. n-1 තියෙන එක නෙමෙයි. එතකොට එහෙනම් මෙතන එන්න ඕනේ. මෙතන දැන් n විදියට තියෙන්නේ 3. ඒ කොහොම ඉස්සරහට එනවා. මේ x කියන ටර්ම් එක මෙතනට එනවා. හැබැයි ෆෝමියුලා එක බලුවොත් පේනවා n-1. ඒ කියන්නේ මෙතන තියෙන power එකෙන් එකක් අඩු වෙලා තමයි තියෙන්නේ. ඒතකොට දැන් මේකේ හැටියට මෙතන තියෙන්නේ 3. එහෙනම් 3 එකක් අඩු වෙලාම 2 කියන power එක තමයි මෙතනට එන්න ඕනේ. මේක තමයි ආන්සර් එක. තව question එකක් ගත්තොත් එතන y equals x to the power 7 වගේ එකක්. එහෙනම් මෙතන එනවා dy/dx equals n විදිහට තියෙන්නේ 7. ඒක මෙතනට දැම්මා. 7 එකක් අඩු කරා 6. That's it. තව question එකක් ගත්තොත් become y equals let's say x to the power -3 කියලා. තොර මේකත් අර විදිහම තමයි dy/dx equals. හැබැයි දැන් මෙතන තියෙන්නේ minus value එකක් තමයි power එක. ඒ හින්දා -3 තමයි එතනට එන්නේ. x මෙතනින් එන්න ඕන power එකක් අඩු වෙලා. ඒ කියන්නේ -3 -1. ඒ කියන්නේ -4යි. හරිද? තව question එකක් ගත්තොත් අපි හිතමු y equals 7 times x to the power 3 කියලා එකක්. අන්න දැන් මෙතන ඔයාලට පේනවාද ආයෙ මෙතන constant එකක් ඉස්සරහා තියෙනවා. හැබැයි අවුලක් නෑ. ෆන්ක්ෂන් එක අරකමයි. x to the power n බලයක් නේ තියෙන්නේ. එතකොට අර කරන්න තියෙන්නේ dy/dx equals ඔයා මෙතන තියෙන constant එක අමතක කරන්න. ඒක 7. මෙයාව තමයි ඩිෆරෙන්ෂিয়েට් වෙන්නේ. එතකොට මේකේ අර විදිහටම 3 ඉස්සරහට එනවා times x to the power 2. 3 එකක් අඩු වුණා 2යි. දැන් මෙතන තියෙන mathematical operation එක multiplication ගුණ කරන්න තියෙනවා. දැන් ෆයිනල් ආන්සර් එක අපිට මේ දෙක වැඩි කරත හැකි 4 3 21යි into x² කියලා.
this is the answer. තව එක්සාම්පල් එකක් ගත්තොත් මම අර කිව්වා නේද කලින් මේ මොකද්ද නියතයක අවකලනයේ බිඳුවයි කියලා. අපි එක්සාම්පල් එකක් ගමු මෙහෙම. y equals 3 කියලා එකක්. එතකොට මේකේ හරිනම් උත්තර එන්න ඕනේ dy by dx equals ආයි මුකුත් කරන්න දෙයක් නැහැ උත්තරේ බිඳුවයි. නියතයක් තියෙන්නේ. මේක එන්නේ මෙහෙමයි. මෙතන ඇත්තටම මේ 3 කියලා කියන්නේ x වල ටර්ම් එකක් නැහැනේ. හැබැයි අපි දන්නවා x to the power 0 කියන එක. ඕනම ටර්ම් එකක 0 කියන බලය හැමතිස්සෙම උත්තරේ 1යි. ඒතර මේක මෙතන තිබ්බ කියලා හානියක් නැහැ. එතකොට මෙන්න මේක එක වීම හින්දා තමයි මෙතන x ටර්ම් එකක් නැතුව 3 විතරක් ඉතුරුලා තියෙන්නේ. ඒක තමයි අපි අන්තිමට y equals 3 කියලා දාගන්නේ. හරිද? හැබැයි දැන් අපි හිතමු මේක මෙහෙමම තියෙනවා කියලා. එහෙනම් අපි දන්නවා මෙන්න මේක අපිට ඔප්පු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට හදලා. හරිද? එතකොට මොකද්ද කරේ? dy by dx කියලා ලියාගත්තා. මෙන්න මේ 3 කියලා එක අයින් කරා. මේකට දානවා xn rule එක. x to the power 0 කියන එකට. එතකොට වෙන්නේ කොහොමද? මෙන්න එතන තියෙන මේ බිඳුව කියන පව එක ඉස්සරහට එනවා. x බිඳුව අඩු කිරීම 1. තියෙන බලයෙන් එකක් අඩු වෙනවනේ. හැබැයි අර පේනවා දැන් මෙතන බලය කීය වුණත් වැඩක් නැහැ. මෙයා බිඳුවකින් ගුණ වෙනවනේ. එතකොට 3 වැඩි කිරීම බිඳුව වැඩි කිරීම මේක කියන්නේ මොකෙන් ගුණ වුණත් අන්තිමට බිඳුවෙන් ගුණ වෙනවා නම් උත්තරේ බිඳුවයි. ඔන්න ඔය විදිහට තමයි මේකේ ආන්සර් එක බිඳුවයි. එහෙනම් අපි ඒක මොකද හදන්න යන්නේ දෙයක්. හදන්න යන්නේ නැහැ. නියතයක් දැක්ක ගමන් කෙලින් බිඳුවයි කියලා දානවා. අපි තව ක්වෙස්චන් එකක් ගමු. අපි හිතමු y equals let's say 10x to the power 4 plus 7x to the power 3. හරි. දැන් මෙතන අර විදිහට එකපාරට දාන්න බෑ. මෙතන කෑල්ලක් තියෙනවා, මෙතන තව කෑල්ලක් තියෙනවා. ඒ වෙලාවට අපි කරන්නේ මේක කඩලා දානවා ඉතින්. මෙතන ප්ලස් එක තියෙනවනේ. ඔකෙන් දෙපැත්ත කඩලා දාන්න. dy by dx එතකොට එන්නේ 10x to the power 4. මේක වෙනම ගන්න. plus dx x to the power 3. දැන් ඉතින් අර කලින් විදිහටම දාන්න. දැන් අපි මේ කෑල්ල කලින් කරානේ. ඒ කියන්නේ 10 ඉස්සරහට එනවා. මේක 4 මෙතනට එනවා. x 4න් 3 4න් එකක් අඩු වුණාම 3යි. එකතු වෙනවා. මේක අපි කලින් කරා. ඒකෙත් වෙන්නේ 3 ඉස්සරහට එනවා. x 3න් එකක් අඩු කරා 2යි. දැන් සුළු කරා. ආරක් 4 40යි. x to the power 3 plus මෙතන මුකුත් කරන්න දෙයක් නැහැ. 3 6 ඔච්චරයි. ඊළඟට q7 අපි හිතමු වෙන එකක් ගමු. y equals අපිට තාම මට මෙතන ලිස්ට් එකට එකක් දාන්න අමුතු වුණා තව. lnx ලඝු අපි හිතමු y equals lnx කියන එකේ logarithm format එක x ඊළඟට ඕකෙම 10 වෙනි එක y equals ex කියලා එකක් තියනවා නම් ඒක ඩිෆරෙන්ෂিয়েට් කරාම ex ම තමයි. ඒ වෙනසක් වෙන්නේ නැති වෙඩි. හරි තව ක්වෙස්චන් එකක් ගත්තොත් අපි හිතමු y equals sin x වගේ එකක්. ඉතින් මේක අලුතෙන් කරන්න දෙයක් නැහැ. dy by dx equals කෙලිම cos x. අනිත් ඒවාට තර වගේ තමයි මොකක් හරි sin හරි cos හරි එහෙම තිබ්බොත් එහෙම. හරි. ඔතනින් එහාට අපි හිතමු මෙන්න මෙහෙම ක්වෙස්චන් එකක් තිබ්බ කියලා. q8 y equals මෙන්න මෙහෙම එක 3x plus 1 to the power 2. දැන් මෙතන පොඩි අවුලක් තියෙනවා. අපි කලින් දැනන් හිටියේ මෙහෙම කෑලි කෑලි කරලා තියෙනකොට. හරිද මේ වගේ. මොකොත්ම නැහැ මේ කෑල්ල වෙනම ධන මේ කෑල්ල වෙනම. හැබැයි දැන් මෙතන තියෙන එහෙම කතන්දරයක් නෙමෙයි.
මේ කෑල්ල ප්ලස් මේක හරි එතන ඇතුලේ කැඩලා තියෙනවා. හැබැයි මෙන්න මේ පවර් එක තියෙන මේ මුළු එක්ස්ප්‍රෙෂන් එකට තමයි. ඒ වෙලාවට මේ රූල් එක එකපාර දාන්න බෑ. පෙර කලින් කතා කරපු n to the power n into x to the power n minus 1. මේ වෙලාවෙත් තමයි අපිට වෙන මෙතඩ් එකක් ඕන වෙන්නේ. ඔන්න ඔතනින් තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ කතා කරන චේන් රූල් එක කියන එක එන්නේ. පැරාමෙට්‍රික් and චේන් රූල් කියන එක. ඇත්තරම මුලින්ම ඕකේ අර බේසික්ම හැදෙන එක තමයි මෙන්න මේ පැරාමෙට්‍රික් කියන එක. මේකෙන් තමයි මෙන්න මේ චේන් රූල් කියන එක එන්නේ. ඊට මම ඉස්සෙල්ලා චේන් රූල් එක කියලා දීලා මෙතනට එන්නම් මේක එක්ස්ප්ලেইন කරනකොට මේකෙන් කියලා දෙන එක ලේසි. හරි. ඒක කරන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් මෙතන 3x + 1 ස්ක්වයර් තියෙන්නේ. හැබැයි අපි දන්නේ මොකක් හරි එක ටර්ම් එකක n වෙනි වලේනේ. හැබැයි දැන් මෙන්න මේ කෑල්ල මෙහෙම තිබ්බනම් නිකන් x කියලා හිතාගන්න මොකක් හරි වෙන අකුරක් කියලා හරිද? ඒක මෙන්න මේ විදිහට තිබ්බනම් අපිට කෙලින්ම මේකේ උත්තරේ දාන්න හැකි 2 times x to the power 2 minus 1 කියලා. උත්තර කෙලින්ම ආන්සර් එක 2x. හැබැයි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම අර තනි එකක පවර් එකක් විදිහට නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ තනි ටර්ම් එකක් විදිහට. ඒ හින්දා අපි මෙතනදී කරන්නේ මෙන්න මේ 3x + 1 කියන ටර්ම් එක තනි x කියලා හිතා ගන්න. හරිද? මේක තනි මොකක් හරි කපදයක් කියලා හිතා ගන්න. එහෙම හිතලා අපි දානවා අර x - 1 එක. එතකොට එතනින් එනවා y equals දැන් මේක ඇල්ලට තනි පදයක් කියලා හිතා ගන්න. එතකොට කොහොමද එන්නේ එහෙනම්? මෙන්න මේ 2 එක ඉස්සරහට එනවා. x මොකක් හරි එක දාලා තියෙන බලයෙන් එක අඩු ගන්න එකනේ කරන්නේ. හැබැයි දැන් මෙතන x වෙනුවට තියෙන්නේ 3x + 1. හරිද? එයාගෙන් අර බලය අඩු කරලා දානවා. 2 - 1 කියන එක. හරි. තාම වැඩේ ඉවර නැහැ. දැන් අපි මේක අර xn මේ ෆෝමියුලා එකට හරියන විදිහට දැම්මා. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි xn එහෙම දැම්මට ඒ විදිහට නෙමෙයි තිබ්බේ. අපි මෙන්න මෙතන මේ කෑල්ලක් x කියලා හිතාගන්න කරේ. මෙතනදි වෙන්නේ අර xn ටර්ම් එක දැම්මා. හරි. අපි x කියලා හිතාගත් එක ආයේ ඩිෆරෙන්ෂিয়েට් කරලා වැඩි කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ අපි x කියලා හිතාගත් එක මෙතනට ඉස්සරහින් දාගන්න. දැන් මේක කරන්න පුළුවන්. මේක අර ටර්ම්ස් දෙක කරලා හදන විදිහ මෙන්න මේ විදිහට හදන්න තියෙන මේක. මේක දැන් ඇයි උඩ මුකුත් බලයවල් නැහැ. මේක වෙන වෙනම හදන්න තියෙනවා. එතකොට ඒක එනවා y 3x + 1 දෙකෙන් එකක් ගියාම එකයි ඒක දැම්මත් එකයි දැම්මත් එකයි. මෙතනින් එනවා ඊට පස්සේ මේක සාමාන්‍ය විදිහට කරන්න තියෙනවා. මේක ඇල්ල වෙනම කරා මේක ඇල්ල වෙනම කරා. එතකොට මෙතන 3x කියන්නේ 3 ඉස්සරහට එනවා. x වල එකක් කියන්නේ ඉතින් x මෙතනට මුකුල් ලියලා නැහැ කියන්නේ තියෙන පව එක එකයි. එක අඩු කිරීම එක මේක ඇල්ල වෙනම වරහන් ඇතුළේ දාගන්න. එතකොට මෙතන ප්ලස් නියතයක් තියෙන්නේ. අපි දන්නවා නියතයක අවකලනය කරොත් මුකුත් වෙන්නේ නැහැ. බිඳුවයි. ඔච්චරයි. දැන් මෙතනින් ආන්සර් කියනවා 2 times brackets 3x + 1 times මෙතනින් එනවා මේක බිඳුවෙන්ද මෙතනින් මුකුත් වෙන්නේ නැහැ මේක ඇල්ල 3x to the power 1 - 1 කියන්නේ මෙතනින් එන පවර් එක 0. එතකොට එතන මොකද බලයක් එන්නේ නැහැ කියන්නේ එතනින් මේ මුළු සම්පූර්ණ ටර්ම් එකම එක වෙලා එන්නේ. එතකොට 3 times 1 කියන්නේ 3. එතකොට මේ ටිකත් ඕනනම් අය සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. 2 times 3 6 times 3x + 1 is final answer. තව චේන් රූල් එක්සැම්පල් එකක් බලුවොත් Q9 මෙතන මෙහෙම y equals